අද මම මේ ඉන්නේ මීට අවුරුදු 1000 ගණනකට කලින් තිබ්බ ගල් යුගයේ. මං ඉතින් මේ පැය 24ම සම්පූර්ණයෙන්ම ගල් යුගයේ කෙනෙක් විදිහට ජීවත් වෙන්න යන්නේ. තව ඉතින් මට මේ අතර ඔයාලා හිතන්නවත් නැහැ චැලෙන්ජස් තුනකුත් කරන්න තියෙනවා. ඒ හින්දා ඉතින් ඕගොල්ලෝ වීඩියෝ එක ඉවරනකම් බලන්න. අද මං ගල් යුගයේ විදිහට ඉන්න ගිහිල්ලා මොනවා වෙයිද දන්නේ. ගයිස් ඉතින් වෙලාව ඇවිල්ලා 9:33යි. ඒ කියන්නේ දැන් අපි හෙට උදේ 9:33 වෙයි තමයි මේක ඉවර කරන්නේ. එහෙනම් ඉතින් දැන් ඉඳන් මේ චැලෙන්ජ් එක පටන් ගත්තා. ඇඩ්වෙන්චර් ටයිම්. මෙහෙම තමයි යන්න තියෙන්නේ. මෙතන උම්මම් මාර්ගයක් විදියට උඩ යන්න තියෙනවා. ගයිස් ඉතින් දැන් මම දර හොයන්න තමයි යන්නේ. දැන් රෑ වෙදි ගිනි මැලයක් ගහ ගන්නත් බෑ නැත්නම් එළිය නැහනේ. එහෙනම් ඉතින් දර හොයමු. මෙන් තියනවා ඉතින් අපේ ආසල් වැසියෝ ටිකක් ගහපු ගිනි කොට. කොහොමද ගයිස් කකුලේ ගැම්ම? මං ඉතින් හිතන් ඉන්න ඔය ගල උඩාද ගිනි මැලේ ගහන්න. එතන හොඳයි කියලා හිතෙනවා. දර හොයමු කිදි. එනවනේ ඉතින් අපි දර නම් ගත්තා. ගයිස් ඉතින් මට පුංචි බඩේ ඉන්නක් ඇවිල්ලා මං ක්‍රීම් කෑගර තමයි කෑවේ. කිව්වට නෑ. මං ගහෙන් කඩාගත්ත ඇඹරල්ල ගෙඩියක් ඒක තමයි කෑවේ. ගයිස් ඉතින් අපි දැන් අපේ පළවෙනි චැලෙන්ජ් එක කරමු. අපේ පළවෙනි චැලෙන්ජ් එක තමයි දුන්නක් හදන එක. දුන්නක් තමයි හදන්නේ. ඉතින් හැබැයි ඉතින් අපේ නූල් ගන්න බෑ. මේ වැල් වලින් හරි මොකක් හරි කරලා තමයි හදන්න වෙන්නේ. එහෙනම් ඉතින් හදමු. LBC කොටක් වගේ නම් තියෙනවා. බලුම් මේකෙන් ගේමක් ගහගන්න. බලුම් මේක දැන් නැවෙනවද කියලා. අපිට මට නම් මේක හොඳයි කියලා හිතෙනවා. බලුම් මේක සුද්ධ කරලා ගමු. ගයිස් ඉතින් මම දුන්නේ නූල වෙනුවට දාන්න වැලක් හෙව්වා හම්බුන්නේ නැහැ. මම ඉතින් මේ පැත්තේ කැලේට ආවා. මේ පැත්තේ කැලෙත් නැහැ. දැන් ඉතින් කොහෙන්ද හොයාගන්න කියලා හිතාගන්න බෑ. ගයිස් ඉතින් ඕගොල්ලෝ අනිවාර්යෙන් අපේ WhatsApp channel එක follow කරලා තියාගන්න. ඒක අලුත් update ගොඩක් එන්න තියෙනවා. මේ වීඩියෝ එකේ තියෙන description එකේ පල්ලෙහා pin කරපු comment එකේ තියෙන link එක අනිවාර්යෙන් check කරලා බලන්න. අනේ මොකුත් නැහැ. ඊට පස්සේ ඉතින් මං කරේ දුන්න හදපු එක. ගයිස් ඉතින් මං දුන්නක් හැදුවා. ඒ උනාට ඒ කඹේ මට හරි නෑ කියලා හිතුණා. හින්දා මං අලුත් දුන්නක් හදන්න ගත්තා. හරි ඉතින් දැන් අපි අපේ දෙවෙනි challenge එක කරමු. ඉතින් අපේ දෙවෙනි challenge එක තමයි අර දුන්නෙන් ඒ මේකට හරියටම විදින එක. එහෙනම් let's go. මට විදින්න තියෙන නම් ඔය පේන රවුමට බලමු ඉතින් මට පුළුවන් වේද කියලා. Bruh. පේනවනේ ගයිස් ඉතින් මම විදින්න ගිහිල්ලා දුන්නත් එක්ක කරුණා. ගයිස් ඉතින් අපි දැන් දෙවෙනි challenge එක නම් fail එක කරන්න බෑ. මම ගොඩ සැරයක් try කරා. දුන්නත් කරුණේ ඇස්සේ. ඉතින් කරන්න දෙන්න. ගයිස් ඉතින් දැන් මම ගල් වලින් පොරවක් තමයි හදන්න යන්නේ. ඉතින් දැන් අපි ගල් යුගෙත් ඉන්නේ හින්දා ගල් වලින් මුකුත් හදුවේ නැත්තම් වැඩකුත් නැහැනේ. එහෙනම් ඉතින් හදමු. අපිට ගයිස් ඒකට ඕන වෙනවා මොනවා හරි ලී පතුරක්. මට ඉතින් ගල් පතුරක් නම් හම්බුණා. දැන් ඉතින් මේක මොහත් කරමු. ගයිස් ඉතින් මම අපේ පොරවල ලී පතුරක් හොය හොය ඉද්දි මට මෙහෙම එකක් හම්බුණා. මේකත් අපේ ඉස්සරහ වැඩකට ඕන වෙනවා. මේකත් සුපිරියේ හින්දා තියාගමු. මට ඉතින් අපේ පොරවට හොඳ මිටක් සෙට් වුණා. ඊට පස්සේ මම ඒකට තමයි අර ගල් පතුර සෙට් කරේ. මං ඉතින් පොරව නම් හදාගෙන ඉවරයි. දැන් ඉතින් අපි මේක ටෙස්ට් කරලා බලමු. අවුලක්වත් නැහැ. හැබැයි ඉතින් මුකුත් කපා ගන්න නම් බෑ ඉතින් හරියට. ගයිස් ඉතින් ඕගොල්ලෝ දකින්න ඇති පොරව නම් පට්ටම සුපිරි. යා ඉතින් ලෑඩි දෙකක් තුනක් නෙමෙයි 5ක් විතර මේකපාර කැපුවා. ඒ කියන්නේ ඉතින් දැන් Minecraft එකේ efficiency 4 දාගත්තා වගේ තමයි ආ ඉතින් පට්ටම සුපිරි. එන්නේ ඉතින් බොරුවක් එක්ක. ගයිස් ඉතින් මට ඉතින් හදන්නේව දැන් මතක් වෙන්නේ නැහැ. කරන්න දේවල් මතක් වෙන්නේ නැහැ. මං ඉතින් කල්පනා කරා ස්පී එකක් හදන්න. එහෙම නැත්නම් ඉතින් හෙල්ලක් හදන්න. එහෙනම් ඉතින් හදමු. ගයිස් ඉතින් කොහොම හරි අපි දැන් අපේ හෙල්ල නම් හදාගෙන ඉවරයි මේ පේනවා. මට ගයිස් ඉතින් මේක දකිද්දී මතක් වෙන්නේ Minecraft එකේ ස්පී එක. හරිද? ඕගොල්ලන්ට ඉතින් ඒක කොහොමද මතක් වෙන්නේ කියලා පල්ලෙහින් කමෙන්ට් එකක් දාගෙන යන්න.
anyway ඉතින් දැන් අපි මේක හදලා ඉවරයි. දැන් ඉතින් අපි මේක ටෙස්ට් කරමු. හැබැයි ඉතින් ටෙස්ට් කරමු කිව්වට මං ගාව වෙලයිට් එකක් නැහැ. ඒ හින්දා ඉතින් normal ගිහින් තමයි ගන්න වෙන්නේ. අශ්වයෙක්වත් නැහැ. ඔයාලට ඉතින් මම මේ කියන ඒවා තේරෙන්නේ නැත්නම් පල්ලෙහින් BJ කියලා කමෙන්ට් එකක් දාගෙන. ගයිස් ඉතින් ඕගලන්ට පේනවා ඇති අපේ හතුරන් නම් වැඩි අමාරුවක් නෑ මේ චූට්ටක් තුවාලයක් විතරයි. හැබැයි අපි අපේ ස්පී එක පැත්තට આવොත් පේන්නෙත් නෑ වගේ. anyway ගයිස් ඉතින් මං කලින් දුන්නක් හදුවට ඒක හරි ගියේ නැති හින්දා මම මේ දැන් දුනු ඒ වගේ ආයුධ හදන එක්ස්පර්ට් කෙනෙක්ට කියලා තමයි දැන් මේ පාර හදාගන්න යන්නේ. ඒ කියන්නේ මාටියක් උදව් කරනවා ගොඩක් හදන්න එයා. කොහොම හරි එහෙනම් ඉතින් හදමු. දුන්න හදන්න ඉස්සෙල්ලා ඉතින් මට පුච්චපු කොස්සර ටිකක් හම්බුණා. මං ඉතින් ඒව තමයි කන්නේ. අපේ ඉතින් අන්තිම චැලෙන්ජ් එක තමයි ගල් දෙකක් අතුල්ලලා ගින්දර ගන්න එක. මම දන්නවා 100% මට මේක කරන්න බෑ කියලා. කමන්නේ try එකක් දීලා බලමු. guys අදලා මම මෙන්න මෙතන තමයි ඉන්නේ. මේ ගිනිමැලේ මම මෙතන තමයි ඉතින් ඉන්නේ. අපි මෙන්න මේ ගිනිමැලේට තමයි කොහොම හරි මේ ගල් දෙක යූස් කරලා මොකද්ද ගින්දර ගන්න ඕනේ. එහෙනම් ඉතින් try එකක් දීලා බලමු. guys ඉතින් දැන් හෙනලා තිස්සේ කරන මේ පේනානේ ගල් දෙක සුදු පාට වෙලා තියෙන්නේ. guys දැන් රප් වෙලා තියෙන්නේ. guys try කරා වල හරියක් හරියන්නේ නැහැ. අද්දගත් එක්ක පේනවා. මං ඉතින් ගොඩ සැරයක් try කරත් හරි ගියේ නැති හින්දා මම ලයිටර් එකකින් තමයි මේ පාර පත්තු කරන්න බැලුවේ. guys අපේ ගිනිමැලේ දැන් ඉතින් උතන සුපේරියට තියනවා ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති කොහොමද ගන්න? guys ඒක දෙයක් කියන්න බැරුණා. ඊට කලින් මෙන්න මේ මොකද්ද මේකට කියන්නේ? මඤ්ඤොක්ක ගෙඩිය ඉස්සෙල්ලා ඔය පුච්චන් ඉන්නෝනේ දැන් අපිට රැට කන්න බෑ. පේනවනේ ඉතින් guys සුපේරියට ගිනිමැලේ තියනවා. අපි ඉතින් නිදාගමු මෙතන. ඔයගොල්ලන්ට ඉතින් පේනවා ඇති guys අපේ ගිනිමැලේ. කොහොමද ඉතින් දැන් අපිට තියෙන නිදා ගන්න තමයි ඉතින් විශේෂ දෙයක් කියලා නෑ. ඒක කොහොමද දැන් 9:32 මේ challenge එක ඉවරයි. අපි එහෙනම් මෙන්න මේ ගලුණ තමයි ඉතින් අපි තනියෙන් නිදාගන්නේ. එහෙනම් ඉතින් නිදාගෙන හෙළුදෑ හැරෙමු. මොකක් හරි විශේෂ දෙයක් වුණොත් මම ඔයාලට කියන්නම්.